අපි අද කතා කරන්න යන්නේ මේ නූතන භෞතික විද්‍යාව තුළ ඇති හරි රසවත් මාතෘකාවක් වගේම ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා ඔයා මම වටා ඇති මේ භෞතික පරිසරයේ ඇති භෞතික වස්තුන් සියල්ල සෑදිලා තියෙන මූලික තැනුම් මේකකේ පරමාණු කියලා. නමුත් යථාර්ථයේ ඊට වඩා සෑහෙන්න වෙනස් කියලා මම කිව්වොත් ඒක ඔයා පිළිගන්නවා. ක්වොන්ටම් ලෝකයේදී ක්වොන්ටම් අංශුවක් එහෙම නැත්නම් ඊටාම සියුම් අංශුවක් ඇත්ත වශයෙන්ම එක තැනක පවතින අංශුවක් නෙවෙයි. ඒ අංශුවලට එකම අවස්ථාවේදී තැන් කිහිපයක පවතින්න පුළුවන් කියලා මම කිව්වොත් ඒක ඔයා පිළිගන්නවා. යථාර්ථය කියන නිශ්චිත දෙයක් නොවන අතර යථාර්ථය ගැන කතා කරන්න අපි සම්භාවිතාවය ගැන කතා කර යුතුද? මේ වගේ සමනල් ගැට වැටෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න උපකාරී වන මේ නූතන විද්‍යාව තුළ එහෙම නැත්නම් නූතන භෞතික විද්‍යාව තුළ මාරම විදියට වැදගත් වෙන ශ්‍රිතයක් ගැන අපි අද කතා කරමු. අපි මේක හඳුන්වනවා තරංග ශ්‍රිතය. එහෙම නැත්නම් වේව් ෆන්ක්ෂන් එක කියලා. මොකද්ද මේ තරංග ශ්‍රිතය කියන්නේ? මේ තරංග ශ්‍රිතය කියන්නේ විශ්වයේ යථාර්ථයේ සැබෑම කේතයද? එහෙම නැත්නම් සැබෑම කෝඩ් එකද? අපි අද කතා කරමු. මේ කතාව පටන් ගන්න කලින් නූතන භෞතික විද්‍යාව තුළ විශේෂ සන්ධිස්ථාන කීපයක් ගැන අපි ඉක්මනටම කතා කරලිමු. 1801 දී තෝමස් යං මහත්තයා විසින් ඉදිරිපත් කරපු ද්විත්ව සිදුරු පරීක්ෂණය. එහෙම නැත්නම් මේකට අපි කියනවා ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කියලා. මම මේක ගැන කලින් වීඩියෝ එකක් කරා ලෝකෙම වෙනස් කර සිදුරු දෙක කියලා. කාට හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක පොඩ්ඩක් ගිහලා බලන්න. ඊට පස්සේ 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා විසින් ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදය the theory of relativity. ඊට පස්සේ 1913 දී නීල්ස් බෝ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු බෝ ඇටොමික් මොඩල් එක. ඒ කියන්නේ බෝර් වාදය හා පටබැඳිච්ච ඔහු විසින් ඉදිරිපත් කරපු බෝ මොඩල් එක. පරමාණුව සම්බන්ධ වෙන බෝ ආකෘතිය. 1923 දී ලුයිස් ඩි බ්‍රොග්ලි මහත්තයා විසින් ඉදිරිපත් කරපු තරංග අංශු ද්වෛතය කියන concept එක. ඒ කියන්නේ wave particle duality කියන එක. 1923 1926 වගේ කාලයේදී අර්වින් ශ්‍රූඩින්ගර් මහත්තයා විසින් ඉදිරිපත් කරපු අද අපේ කතාවේ වස්තු විෂය වන වේව් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ තරංග ශ්‍රිතය. ඊට පස්සේ 1926 දී ඒත් අර්වින් ශ්‍රූඩින්ගර් මහත්තයා විසින්ම ඉදිරිපත් කරපු වේව් ඉක්වේෂන් එක. තරංග සමීකරණය. 1927 දී වර්නර් හයිසන්බර්ග් මහත්තයා විසින් ඉදිරිපත් කරපු the uncertainty principle එක. ඒ කියන්නේ අවිනිශ්චිතතාව මූලධර්මය. 1935 දී අර්වින් ශ්‍රූඩින්ගර් මහත්තයා විසින් ඉදිරිපත් කරපු ශ්‍රූඩින්ගර් ස්කැට් එක්ස්පෙරිමන්ට් එක. ශ්‍රූඩින්ගර් ස්කැට් තෝට් එක්ස්පෙරිමන්ට් එක. එතකොට 1913 දී මේ නීල්ස් බෝ මහත්තයා විසින් ඉදිරිපත් කරපු මේ බෝස් ඇටොමික් මොඩල් එක. ඒ කියන්නේ බෝර් ආකෘතිය පරමාණු සම්බන්ධයෙන් බෝ ආකෘතිය ඉදිරිපත් කිරීමත් එක්කම මේ ක්වොන්ටම් සංකල්පය වඩාත් මේ විද්‍යාව තුළ ප්‍රචලිත වෙන්න ගත්තා. නමුත් මේ බෝ ආකෘතියේ තිබ්බ ප්‍රධාන දුර්වලකමක් තියෙනවා. ඒ කියන්නේ නීල්ස් බෝ මහත්තයා විසින් ඉදිරිපත් කරා ඒ ඉලෙක්ට්‍රෝන ස්පෙસિෆික් ඕබිටල්ස් වල. ඒ කියන්නේ පරමාණුව තුළ යම්කිසි ස්ථාවර ශක්තියක් තියෙන ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන පවතිනවායි කියලා. හැබැයි කොහොමද ඉලෙක්ට්‍රෝන ඒ වගේ ස්ථාවර ශක්තියක් ඇති ශක්ති මට්ටමක පවතින්න කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මේ නීල්ස් බෝ මහත්තයා අසමත් වෙනවා. මෙන්න මේ අසමත් වීමත් සමගම මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළ ලොකු ગેප් එකක් ඇති වෙනවා. අපි කියනවා ලොකු හිඩසක් ඇති වෙනවා කියලා. ඊට පස්සේ ලුයිස් ඩි බ්‍රොග්ලි මහත්තයා විසින් ඉදිරිපත් කරනවානේ වේව් පාටිකල් ඩුවැලිටි එක. ඒ කියන්නේ තරංගාංශු ද්වෛතය කියන එක. මම ලෝකෙම වෙනස් කර සිදුරු දෙක කියන වීඩියෝ එකේදී මේ සම්බන්ධයෙන් පුළුල්ව කතා කරා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අපි බලන්නේ නැතිකොට අපි බලන්නේ නැති වෙලාවෙදී ඉලෙක්ට්‍රෝනයක් එයාගේ තරංගමය ස්වභාවය පෙන්නනවා. අපි මේ ඉලෙක්ට්‍රෝනය දිහා බලනකොට අපි මේ ඉලෙක්ට්‍රෝනය දිහා ඔබ්සර්ව් කරනකොට ඒ ඉලෙක්ට්‍රෝනේ එයාගේ අංශුමය ස්වභාවය පෙන්වනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වැනි ක්වොන්ටම් අංශුවකට ඉලෙක්ට්‍රෝනයක් වැනි ඉතා කුඩා අංශුවකට තරංගයක් වගේම අංශුවක් විදියට හැසිරෙන්නත් පුළුවන් කියලා ලුයිස් ඩි බ්‍රොග්ලි මහත්තයා විසින් ඉදිරිපත් කරනවා ඔහුගේ වේව් පාටිකල් ඩුවැලිටි කියන concept එකත් සමගම. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට අංශුවක් වගේම තරංගයක් විදියට හැසිරෙන්න පුළුවන් නම් දැන් අපි ඉගෙන ගන්නවානේ තරංගයක් ගමන් කරන ආකාරය අනුවර්තීය විචලනයක් තියෙනවා. එහෙනම් පොඩි අපි ඉගෙන ගන්නවානේ තරංගයක් ගමන් කරන්නේ කොහොමද කියන එක. එතකොට මෙන්න මේ වගේ ක්වොන්ටම් අංශුවකට අපි ඉලෙක්ට්‍රෝනයක් ගැන කතා කරොත් ඉලෙක්ට්‍රෝනයේ තරංගමය ස්වභාවයක් තියෙනවා නම් විද්‍යාඥයන්ට ඒ වෙනකොට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් වුණා මේ ඉතා කුඩා පරමාණුවක මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය කොහොමද පිහිටන්නේ කියලා.
අපි තවත් විදිහකට කියනවනේ මේ ඉලෙක්ට්‍රෝනයකට තරංගමය ස්වභාවයක් තියෙනවා නම් කොහොමද මෙන්න මේ පරමාණුවක් ඇතුලේ ওই ඉලෙක්ට්‍රෝනේ හැසිරෙන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බා. එතකොට මෙන්න මේ ප්‍රශ්නයට උත්තර හොයාගෙන ගිය අර්වින් ශ්‍රෝඩින්ගර් කියන විද්‍යාඥයා මෙන්න මේ ප්‍රශ්නයට උත්තර හොයාගෙන යනකොට ඔහු විසින් ඉදිරිපත් කරන ප්‍රධාන සංකල්ප දෙකක්. එකක් අපි හඳුන්වනවා තරංග ශ්‍රිතය කියලා. ඒ කියන්නේ වේව් ෆන්ක්ෂන් එක. අනිත් එක අපි හඳුන්වනවා ශ්‍රෝඩින්ගර්ස් වේව් ඉක්වේෂන් එක. ඒ කියන්නේ තරංග සමීකරණය කියලා. මෙන්න මේ ප්‍රධාන කන්සෙප්ට් දෙකෙන් අපි අද කතා කරන්න යන්නේ අර්වින් ශ්‍රෝඩින්ගර් මහත්තයා විසින් ඉදිරිපත් කරපු තරංග ශ්‍රිතය සම්බන්ධයෙන්. අපි මේ තරංග ශ්‍රිතය කියන එක වඩාත් හොඳින් තේරුම් ගන්න උත්සාහ කරමු. මේ තරංග ශ්‍රිතය කියන එක තේරුම් ගන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද මේ ශ්‍රිතයක් කියන්නේ. ශ්‍රිතයක් කියන්නේ ගණිතය තුළ අර්ථ දක්වලා තියෙන දෙයක්. ඒ කියන්නේ යම්කිසි දෙයක වෙනස් වීමක් තවත් දෙයකට කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් ගණිතමය වශයෙන් ගොඩනගපු දෙයක් තමයි මේ ශ්‍රිතයක් කියලා කියන්නේ. අපි පොඩි කාලේ ඉගෙන ගන්නවනේ සරල රේඛාවක සාධාරණ සමීකරණය y = mx ධන c කියලා. එතකොට මෙන්න මේ වගේ අපි ඊට පස්සේ උඩ පන්ති වලට එනකොට ඉගෙන ගන්නවා y = ax වර්ගය ධන bx ධන c කියලා ශ්‍රිතයක්. කියන්නේ පරාවලයක ශ්‍රිතයක්. එතකොට මේකේ y = mx ධන c අපි ප්‍රධානව ගණිතය තුල විචල්‍යයන් දෙකක් අර්ථ දක්වනවා. ඒ කියන්නේ ස්වායක්ත විචල්‍ය සහ පරායක්ත විචල්‍ය කියලා. ඒ කියන්නේ x කියලා කියන්නේ මෙතනදී ස්වායක්ත විචල්‍ය, y කියලා කියන්නේ පරායක්ත විචල්‍ය. ස්වායක්ත විචල්‍ය කියන්නේ අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන් විචල්‍ය. y කියලා කියන්නේ අපි අර කැමති විදියට වෙනස් කරන ස්වායක්ත විචල්‍ය හමුවේ වෙනස් වෙන විචල්‍ය. ඒ කියන්නේ y කියන එක හැමතිස්සෙම x මත රඳා පවතිනවා. y කියන එක නා x මත පරායක්ත. ඒක නිසා තමයි අපි ආව හඳුන්වන්නේ පරායක්ත විචල්‍ය කියලා. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගන්න. දැන් අපි දන්නවනේ සරලව මේක අපි තවත් සරලව ඉගෙන ගමුකෝ. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක තියෙනවානේ. මොනවාද? ජලය, හිරු එළිය, වාතය, ඔය වගේ ෆැක්ටර්ස් සාධක ගොඩක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයට. දැන් හිතන්න අපි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න, ශාකයක ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න හිරු එළිය අත්‍යවශ්‍යයි කියලා අපි පරීක්ෂණයක් සිද්ධ කරනවා. එතකොට මෙතනදී අපි කන්ට්‍රෝල් කරන්නේ හිරු එළිය. අපි කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? අපිට පුළුවන් කළු පාට පොලිතින් නුරයකින් ඒ අදාළ කරන ගා හරි තනකොළ ටික හරි කවර් කරලා තියන්නේ හිරු එළිය වැටෙන්නේ නැති විදියට. එතකොට හිරු එළිය කියන එක තමයි අපි කන්ට්‍රෝල් කරන්නේ. එතකොට අපි කන්ට්‍රෝල් කරන හිරු එළිය හමුවේ වෙනස් වෙන්නේ ඒ තනකොළ ටිකේ එහෙම නැත්නම් ඒ ගහේ කොලේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එතකොට අපේ ස්වායක්ත විචල්‍ය තමයි හිරු එළිය කියන්නේ. ඒ හමුවේ වෙනස් වෙන පරායක්ත විචල්‍ය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඒ කියන්නේ x කියලා කියන්නේ හිරු එළිය නම් y කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඔන්න වගේ තේරුමක් තමයි මෙන්න මේ ශ්‍රිතයක් කියන එක සම්බන්ධයෙන් තියෙන්නේ. මේ ගණිතය වගේ විෂයපතයක් පරතරටම කවුරු හරි ඉගෙනගෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් ගණිතය වගේ විෂයපතයක් පරතරටම කවුරු හරි ඉගෙන ගනිමින් ඉන්නවා නම් මට සමා වෙන්න මේක නෙමේ හරි අර්ථ දැක්වීම ශ්‍රිතයක් සම්බන්ධයෙන් මේවා සෙට්ස් ඩොමේන් කෝඩොමේන් මැපින් වගේ දේවල් එක කතා කරන්න ඕන සංසිද්ධි. ඒක මම පිළිගන්නවා. නමුත් අර සියලුම දෙනාට සරලව තේරෙන්න ඕන නිසා තමයි මේ වගේ හැඳින්වීමක් මම ඇත්තටම සිද්ධ කරන්නේ. මොකද අපේ පරමාර්ථය වෙන්නේ මේ වේව් ෆන්ක්ෂන් එක මොකක්ද කියන එක සම්බන්ධයෙන් අදහසක් ගන්න. ඒක නිසා ආයෙත් මම සමාවිල්ලනවා ඒක සම්බන්ධයෙන්. අපි දැන් කතා කරමු තරංග ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. මේ තරංග ශ්‍රිතය එහෙමත් නැත්නම් ග්‍රීක හෝඩියේ ෂයි කියන සිම්බල් එකෙන් පෙන්වන වේව් ෆන්ක්ෂන් එක කියන්නේ තරංගමය ස්වභාවයක් ඇති ක්වොන්ටම් පද්ධතියක සියලුම විස්තර අඩංගු වන ගණිතමය වශයෙන් ගොඩනගපු ශ්‍රිතයක්. මම කලින් කතා කරා ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. එතකොට මේ ක්වොන්ටම් පද්ධතියක ඇති සියලුම විස්තර අඩංගු වන ගණිතමය වශයෙන් ගොඩනගපු දෙයක් තමයි ගණිතමය වශයෙන් ගොඩනගපු ශ්‍රිතයක් තමයි තරංග ශ්‍රිතය කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක වෙනස් වීමක් හමුවේ ඒ තරංගයේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ගොඩනගපු ශ්‍රිතයක්. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ෂයි එහෙම නැත්නම් වේව් ෆන්ක්ෂන් එක කාලය සහ ස්ථානය මත රඳා පවතිනවා. අපි මුලින්ම බලමු ස්ථානය අනුව කොහොමද තරංග ශ්‍රිතයක් ඉදිරිපත් කරන්න කියලා. අපි දන්නවා අපේ වටේ තියෙන සියලුම වස්තුන් සියලුම භෞතික වස්තුන් අපිට කතා කරන්න පුළුවන් මේ 3D මොඩල් එකකින්. ඒ කියන්නේ ත්‍රිමාන අවකාශීය පරිසරයකින් අපිට සියලුම වස්තුන් ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් one dimension එකක්. ඒ කියන්නේ තනි මානයක් ගත්තොත් අපිට ෂයි x කියලා මේ තරංග ශ්‍රිතය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ x කියන දිශාවත් එක්ක කොහොමද අපි අර ක්වොන්ටම් පද්ධතිය විස්තර කරන්න කියන එක සම්බන්ධයෙන් තමයි මෙන්න මේ ෂයි x කියන එකෙන් අපි කියන්නේ. අපි යෝග ත්‍රිමාන අවකාශයකට ගියොත් ඒ කියන්නේ
3D මොඩල් එකකට ගියොත් එහෙම අපිට පුළුවන් ෂයි x, y, z කියලා ඔක ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේ x, y, z කියන ත්‍රිමාන අවකාශයේ ඔස්සේ එයාගේ ස්ථානය වෙනස් කරගන්න ක්වොන්ටම් අංශුවක ස්වභාවය මොන වගේද කියන එක සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විදිහක් තමයි, ඉදිරිපත් කරන ආකාරය තමයි ෂයි x, y, z කියලා කියන්නේ. දැන් මම කලින් කිව්වා මේ ෂයි කියන එක ස්ථානය වගේම කාලයත් එක්ක රඳාපවතින දෙයක් කියලා. අපි ගත්තොත් කාලයත් සමග කොහොමද මේ ෂයි කියන එක අර්ථ දක්වන්නේ? කියන්නේ ෂයි කියන එක ඉදිරිපත් කරන්න කියලා අපිට පුළුවන් තනි මානයක, ඒ කියන්නේ one dimension එකක කාලයත් සමග පටබැඳිච්ච තරංගශිතය කියන එක ඉදිරිපත් කරන්න පුළුවන් ෂයි x, t කියලා. ඔය වගේම අපි ත්‍රිමාන අවකාශයකට આવොත් එහෙම මෙන්න මේ ත්‍රිමාන අවකාශයකදී මේ ක්වොන්ටම් පද්ධතියක ස්ථානයේ කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ෂයි x, y, z, t කියලා. මෙන්න මේ විදිහට තමයි තරංගශීලයක් කාලය සහ ස්ථානය සමග වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරිපත් කරන්නේ. හැබැයි මෙන්න මේ කියන තරංගශීලයට භෞතික තේරුමක් නැහැ. ඒකේ මොකද්ද? හැබැයි මම කිව්වා මේ තරංගශීලය කියන්නේ මේ ක්වොන්ටම් පද්ධතියක ඇති ක්වොන්ටම් පද්ධතියක් තුල ඇති සියලුම දේවල් අඩංගු වන ගණිතමය වශයෙන් ගොඩනගපු ශිතයක් කියලා. අපි භෞතිකව ගත්තොත් එහෙම මේකට ඇත්තටම භෞතික තේරුමක් නැහැ. නමුත් මේ ෂයිවල විශාලත්වයේ වර්ගයට භෞතික වශයෙන් තේරුමක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මොනවද මේ තේරුම කියලා. ඊට කලින් මම කියන්න ඕනේ මේ ගණිතයේදී අපි පාවිච්චි කරන මොඩියුලස් එක. එහෙම නැත්නම් අපි මේකට සිංහලෙන් කියනවා මාපාංකය කියලා. මාපාංකය කියන්නේ යම්කිසි දෙයක විශාලත්වය ගණිතමය වශයෙන් ඉදිරිපත් කරන අපි කියන සිම්බල් එකක් නිකන් සංකේතයක් වගේ. එහෙම දැනට මතක තියාගන්න කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ ෂයිවල මාපාංකය කියන්නේ තරංගශිතයේ විශාලත්වය. තරංගශිතයේ විශාලත්වය දැනට එහෙම මතක තියාගන්න. හරිද? අපි උදාහරණයක් විදිහට ෂයි x වල මාපාංකයේ වර්ගය සලකමු. එතකොට මෙන්න මෙතනදී ගණිතමය වශයෙන් මම ලියපු මේ ෂයි x වල මාපාංකයේ වර්ගය කියන එකේ සිංහල තේරුම තමයි මේ x කියන පොසිෂන් එකේදී අංශුව පවතින සම්භාවිතාවය කියන තේරුම. ඒ කියන්නේ මේ x කියන පොසිෂන් එකේදී අංශුවක් සොයාගත හැකි සම්භාවිතාවය මොකද්ද? සම්භාවිතාවය මොකද්ද කියන මෙෂර්මන්ට් එකක්. ඒ කියන්නේ සම්භාවිතාවය මොකද්ද කියන එක සම්බන්ධයෙන් තමයි මෙන්න මේකේ මේ අපිට ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ෂයි x වල මාපාංකයේ වර්ගය කියන එක අපි හඳුන්වනවා මේ probability density කියලා. දැන් හිතන්න මට ඔය කියන probability density එක කාලය සහ ත්‍රිමාන අවකාශයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. කාලය සහ ත්‍රිමාන අවකාශය යොදාගෙන probability density එකක් කතා කරන්න ඕනේ කියලා. එතකොට මම ලියන්න ඕනේ ෂයි x, y, z, t වල මාපාංකයේ සම්පූර්ණ එකේ මාපාංකයේ වර්ගය කියලා. ඔන්න ඔය විදිහ තමයි ඉදිරිපත් කරන්නේ. ඔය විදිහ තමයි අපි ලියන්නේ. දැන් මම ආයෙ යනවා මගේ අර කලින් උදාහරණයට. ඒ කියන්නේ ෂයි x වල මාපාංකයේ වර්ගයට. මේකේ කියන්නේ මේ ෂයි x වල මාපාංකයේ වර්ගය ඉතා විශාලයි කියන්නේ ඒ x කියන පොසිෂන් එකේදී ඉලෙක්ට්‍රෝනයක් හොයාගත හැකි සම්භාවිතාවය වඩා විශාලයි කියන එක. එතකොට ඔන්න ඔය කියන ෂයි x වල මාපාංකයේ වර්ගය අඩුයි කියලා කියන්නේ ඒ අදාළ කරන ස්ථානයේදී ඒ අංශුවක් සොයාගත හැකි සම්භාවිතාවය ඒ අදාළ කරන ස්ථානයේදී අංශුවක් පවතින සම්භාවිතාවය අඩුයි කියන එක. ඔය ෂයි x වල මාපාංකයේ වර්ගයේ බිඳුවයි කියලා කියන්නේ ඒ අදාළ කරන ස්ථානයේදී ඒ අදාළ කරන අංශුවක් පවතින සම්භාවිතාවය බිඳුවයි කියන්නේ. ඔන්න විදිහට තමයි probability density එකක් අපි කතා කරන්නේ. ඊට පස්සේ දැන් අපි දන්නවා තරංග අධිස්ථාපනය. තරංග දෙකක් අධිස්ථාපනය වෙනකොට නිර්මාණකාරී නිරෝධන ඇති වෙනවා, විනාශකාරී නිරෝධන ඇති වෙනවා. ඒ කියන්නේ constructive interference ඇති වෙනවා, destructive interference ඇති වෙනවා. අපි මේවා කලින් කතා කරා. එතකොට මෙන්න මේ විදිහේ මේ property එකම මෙන්න මේ කියන wave function එකටත් තියෙනවා. ඒ කියන්නේ wave function කිහිපයක් අපිට එකතු කරන්න පුළුවන්, කිහිපයක් අපිට අඩු කරන්න පුළුවන්. මේ විදිහට අපි මේකට කියනවා මේ superposition එක කියලා. superposition එක සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක් කරා. කැමති කට්ටියට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ මෙන්න මේ superposition principle එක අපිට මෙතන apply කරන්න පුළුවන් මේ wave functions වලට. මේ ගණිතයේදී අනුකලනය කියලා ගණිත කර්මයක් තියෙනවා. මේ ගණිත කර්මය අපිට යම්කිසි සීමාවල් දෙකක් අතර කතා කරන්න පුළුවන්. ඒ අනුකලනයේදී මෙන්න මේ සීමාවල් දෙකක් ගැන කතා කරනකොට මේ ඒකින් කියන්නේ සීමාවල් දෙක අතර මේ වෙන දේවල් වල එකතුවක් කියන එක දැන් සරලව මෙහෙම මතක තියාගන්නකො. දැන් මේක මේ අනුකලනය සම්බන්ධයෙන් කරන වීඩියෝ එකක් නෙමෙයි. මේක මේ තරංගශිතය ඒ කියන්නේ wave function එක ගැන කරන වීඩියෝ එකක්. නමුත් අපිට මෙන්න මේ අනුකලනය කියන එක ගැන අයිඩියා එකක් අපිට තියෙන්න ඕනේ මේ මොකද ඒක වැදගත් අපි ඉස්සරහා කරන සාකච්ඡාවලට. දැන් මට ඕන කරනවා
යම්කිසි සීමාවල් දෙකක් අතර අංශුවක් පවතින්න පුළුවන් සම්භාවිතාවය ගණිතමය වශයෙන් ලියන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් හිතන්න මට ඕන කරනවා x1 සහ x2 කියන ස්ථාන දෙක අතර අංශුවක් පවතින්න පුළුවන් සම්භාවිතාවය ගණිතමය වශයෙන් ලියන්න ඕන කියලා. මම ඔය සම්භාවිතාවය p කියලා ගත්තොත් එහෙම මට ඕක ලියන්න පුළුවන් p සමානයි අනුකල x1 ඉඳන් x2ට ශයි x වල මාපාංකයේ වර්ගය dx කියන එක. ඒ කියන්නේ අර අංශුවක් සාධාරණ වශයෙන් ස්ථානයක පවතින්න පුළුවන් සම්භාවිතාවයන් ටික අපි එකතු කරගෙන යනවා x1 සහ x2 කියන සීමාව ඇතුළතදී. ඒ කියන්නේ අපි ඔය x1 සහ x2 කියන සීමාව ඇතුළතදී තමයි අපි අර අංශුවක ඒ අංශුවක් පවතින්න පුළුවන් සම්භාවිතාවය මොකක්ද කියලා කතා කරන්නේ. අපි පොඩ්ඩක් අර කලින් ගත්ත උදාහරණයට ආයෙමු. මේක y අක්ෂයෙන් කියන්නේ probability of finding an electron. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් සොයා ගැනීමේ සම්භාවිතාවය. x අක්ෂයෙන් කියන්නේ distance from nucleus. ඒ කියන්නේ න්‍යෂ්ටියේ ඉඳලා දුර. සරලව ගත්තොත් මේ ප්‍රස්ථාරයෙන් කියන්නේ න්‍යෂ්ටියේ ඉඳලා දුර වෙනස් වෙනකොට අර ඉලෙක්ට්‍රෝන එකක් සොයා ගැනීමේ සම්භාවිතාවය කොහොමද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මෙන්න මේ ප්‍රස්ථාරයෙන් අපිට කියන්නේ. අපි ගත්තොත් නිල් පාට ප්‍රස්ථාරය ගත්තොත් නිල් පාට ප්‍රස්ථාරය වළංගු වෙන්නේ එක S කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් සඳහා. හරි මෙතන අපි පාවිච්චි කරන not කියලා වචනයක්. not කියන්නේ ඇත්තටම අර ඉලෙක්ට්‍රෝන එකක් සොයා ගැනීමේ සම්භාවිතාවයේ බිඳුව වන ස්ථානය. කියන්නේ ඒ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනයක් මොනම වෙලාවකවත් ඒ තැනදී ඉලෙක්ට්‍රෝනයක් පවතින්න බෑ. ඒකට තමයි අපි not එකක් කියන්නේ. එතකොට ඕගලන්ට පේනවා නිල් පාට ප්‍රස්ථාරය ගත්තොත් නිල් පාට ප්‍රස්ථාරයේ උස වැඩිම තැන. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ ඉහළම ලක්ෂය. ඉහළම ලක්ෂය ගත්තොත් ඔන්න ඔතනදී තමයි ගොඩක්ම ලොකු සම්භාවිතාවයක් තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනය පවතින්න. එක S කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනයක් පවතින්න වැඩිම සම්භාවිතාවයක් තියෙන තැනදී තමයි ඔය highest value එක එයා දෙන්නේ. වඩාත් වැඩි value එකක් එයා දෙන්නේ එන්නේ අවස්ථාවේදී. දැන් අපි පොඩ්ඩක් කියමු අර රතු පාට ප්‍රස්ථාරයට. එතකොට රතු පාට ප්‍රස්ථාරයේදී ඔයගලන්ට පේනවා ශීර්ෂ දෙකක් තියෙනවා. කියන්නේ මුලින් පොඩි ශීර්ෂයක් තියෙන ඊට පස්සේ ඊට වඩා ලොකු ශීර්ෂයක් තියෙනවා. මේ ප්‍රස්ථාරයෙන් කියන්නේ මේ දෙක S කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනයක් පවතින්න පුළුවන් සම්භාවිතාවය. හැබැයි අර මම කලින් කිව්වා වගේ මේක ශීර්ෂ දෙකක් ඔයගලන්ට පේනවනේ. මේකේ ඔය වඩාත්ම වැඩි අගයක් සහිත ශීර්ෂයේදී තමයි ඒ ශීර්ෂයක් සහිත ඒ ස්ථානයේදී තමයි ඉලෙක්ට්‍රෝන එකක් higher probability එකකින් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් කියවන්නේ. අපි දැන් යමු මේ wave function එකක තියෙන ගණිතමය ස්වභාවය මොන වගේද කියලා පොඩ්ඩක් කතා කරන්න. මෙන්න මේ ගණිතයේදී මේ සංඛ්‍යා කියන දේ අපිට තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට මම සංකීර්ණ සංඛ්‍යා කියලා දෙයක් තියෙනවා. මේ මැත්ස් වල සංකීර්ණ සංඛ්‍යා කියලා දෙයක් තියෙනවා. ඒතකොට මේ සංකීර්ණ සංඛ්‍යාවක් කියන්නේ තාත්වික සංඛ්‍යාවක් සහ අතාත්වික සංඛ්‍යාවක් එකතුවකින් සෑදෙන සංඛ්‍යාවක්. එතකොට අපි සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් z කියලා අපිට මේ z කියන සංකීර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන් a ධන ib කියලා. මේකේ a කියන කොටසට අපි කියනවා තාත්වික කොටස, ib කියන කොටසට අපි කියනවා අතාත්වික කොටස. මේකේ i කියලා කියන්නේ ඍණ 1 වර්ගමූලය කියන අදහස. මොකද ඍණ 1 වර්ගමූලය කියන එකට තාත්වික අගයක් පවතින්නේ නැහැ. අපි මැත්ස් වල ඒක ඉගෙන ගන්න කාරණාවක්. දැනට මතක තියාගන්න ඍණ 1 වර්ගමූලය තමයි මෙන්න මේ i කියලා කියන්නේ. එතකොට මම පොඩ්ඩක් සරලව කියන්නම් මේ අපි අතාත්වික සංඛ්‍යාවක් අර්ථ දක්වන්නේ සරලව මේ අපි යම්කිසි සංඛ්‍යාවක් අරගෙන ඒක වර්ග කරලා බලනවා. ඒක වර්ග කරලා එන උත්තරේ ඍණ සංඛ්‍යාවක් නම් අපි කියන එකට අතාත්වික සංඛ්‍යාවක් කියලා. දැන් උදාහරණයක් විදියට ධන 5 ගන්නකො. ධන 5 වර්ග කරාට පස්සේ ධන 25යි. හරිද? එතකොට 5 කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. අපි ඍණ 5 ගමු. අපි ඍණ 5 වර්ග කරොත් ඍණ ගුණ කරාට පස්සේ ධන වෙනවනේ. එතකොට ඍණ 5යි ගුණ කරාට පස්සේ ධන 25යි. ඒත් ධන සංඛ්‍යාවක්. එතකොට ඍණ 5 කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. හැබැයි අපි ඍණ 5 වර්ගමූලය අරගෙන ඕකේ වර්ගය ගමු. නැත්තම් සරලව අපි ඍණ 1 වර්ගමූලය අරගෙන ඕකේ වර්ගය ගත්තොත් එහෙම ඍණ 1 වර්ගමූලයේ වර්ගය කියන්නේ ඍණ 1යි. අන්න අපි සංඛ්‍යාවක් ගත්තා. ඒ සංඛ්‍යාව වර්ග කරාට පස්සේ අපිට ආව ඍණ සංඛ්‍යාවක්. එහෙනම් අර අපි ගත්ත සංඛ්‍යාව, ඒ කියන්නේ ඍණ 1 වර්ගමූලය කියන සංඛ්‍යාව අපි හඳුන්වනවා
අතාත්වික සංඛ්‍යාවක් කියලා. ඕක තමයි මේ සරලව මේ අතාත්වික සංඛ්‍යාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් උදාහරණය. එතකොට මම අර කලින් කිව්වා අපිට මේ වේව් ෆන්ක්ෂන් එක කතා කරන්න පුළුවන් කාලයත් සමග වගේම කාලයෙන් ස්වායත්තව කියලා. ඒ කියන්නේ කාලය සමග අපි කියනවා time dependent wave function කියලා. එහෙම නැත්නම් කාලය නැත්නම් අපි කියනවා time independent wave function එක කියලා. තවත් අපි කතා කරොත් එහෙම මේ wave function කියන එක අපිට කතා කරන්න පුළුවන් real wave function සහ complex wave function කියලා. ඒ කියන්නේ තාත්වික තරංග ශ්‍රිතයක් සහ සංකීර්ණ තරංග ශ්‍රිතය කියලා අපිට කොටස් දෙකකට කතා කරන්න පුළුවන්. මේ තාත්වික තරංග ශ්‍රිතයේ අඩංගු වෙන්නේ තාත්වික සංඛ්‍යා විතරයි. තාත්වික දේවල් විතරයි. උදාහරණයක් විදිහට ෂයි සමානයි sin x කියලා ශ්‍රිතයක් තියෙනවා. එතකොට මේ x කියන එක්කෙනාගේ sin අගය අනුව ෂයි වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මේක කියන්නේ. අපි complex wave function එකට හවොත් මේ complex wave function අර මම කිව්ව මතකද සංකීර්ණ සංඛ්‍යාවක් අපිට ලියන්න පුළුවන් a ධන ib කියලා. ඒ කියන්නේ මේ i කියන දේ කොතනද ගෑවිලා තියෙන්නේ ඒක සංකීර්ණයි. ඒක සංකීර්ණ දෙයක් විදිහට තමයි මේ මැත්ස් වල අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ complex part එක. එතකොට ඔයගොල්ලෝ complex wave function කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එහෙම ඕගලන්ට විවිධ ස්වරූපයන්ගේ මෙන්න මේ complex wave function එන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම complex wave function එකක් කතා කරොත් එහෙම time dependent one dimension එකකදී මට ලියන්න පුළුවන් ඒක sin xt සමානයි a වාරයක් e වල i වාරයක් kx ඍණ omega t කියලා ලියන්න පුළුවන්. මේකේ i කියලා කියන්නේ ඍණ 1 වර්ගමූලයක්. මම කලින් කිව්වා වගේ i කියන්නේ ඍණ 1 වර්ගමූලය, k කියලා කියන එක අපි හඳුන්වනවා wave number එක කියලා, x කියලා කියන්නේ position එක, omega කියලා කියන්නේ අපි හඳුන්වනවා මෙයාව angular frequency කියලා, t කියලා කියන්නේ time එක, කාලය. මේ එක ස්වරූපය. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔයගලන්ට complex wave function එකක් එන්න පුළුවන්. sin xt සමානයි a වාරයක් e වල i බෙදීම h hat වාරයක් px වාරයක් x ඍණ et කියලා. මේකේ අර කලින් එකේ මේ දෙකේම a කියලා කියන්නේ මොකක් හරි නියතයක්, constant එකක්, මොකක් හරි value එකක්, මොකක් හරි ඉලක්කමක්. මේකේ e වල කියන්නේ අර e වල ශ්‍රිතයක් කියන එක, i කියලා කියන්නේ සුපුරුදු පරිදි ඍණ 1 වර්ගමූලය කියන එක, h hat කියලා කියන්නේ h බෙදීම 2π කියන එක. h කියලා කියන්නේ අපි Planck constant එකනේ. ඒතර Planck constant එක බෙදීම 2π කියන එක තමයි මේ h hat කියලා කියන්නේ. px කියලා කියන්නේ ඒ x කියන direction එකට තියෙන x කියන දිශාවට තියෙන ගම්මිතාවය, x කියලා කියන්නේ position එක, e කියලා කියන්නේ energy එක, කියන්නේ ශක්තිය, t කියලා කියන්නේ සුපුරුදු පරිදි කාලය. මේවා ඇත්තටම මේ ගණිතය යොදාගෙන කරන්න ඕන සංසිද්ධි. අපි දැනට ආරම්භයක් විදියට wave function එහෙම නැත්නම් තරංග ශ්‍රිතය කියන්නේ මොකද්ද? තරංග ශ්‍රිතයෙන් අපිට එළියට එන ප්‍රතිඵල මොනවද? මේ ප්‍රතිඵලය කියවන්නේ කොහොමද? අපි ප්‍රස්ථාරයක් කියවන්නේ කොහොමද? එහෙම නැත්නම් time dependent, time independent wave function කියන්නේ මොනවද? එතකොට real wave function එකක්, complex wave function එකක් කියන්නේ මොකද්ද? ඔන්න ඔය දේවල් ගැන අපි සරලව දැනට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. එතකොට අපි අද කතා කරමු මෙන්න මේ wave function කියන එක. එහෙම නැත්නම් තරංග ශ්‍රිතය කියන එක අර බෝ මහත්තයා විසින් ඉදිරිපත් කරපු බෝ මොඩල් එකේ තිබ්බ කරුණු බෝ මොඩල් එකෙන් ඉදිරිපත් කරන්න බැරි වෙච්ච, පැහැදිලි කරන්න බැරි වෙච්ච කරුණු රැසක් පැහැදිලි කරන්න සමත් වෙනවා. සහ ක්වොන්ටම් ලෝකයේ හැසිරීම මොන වගේද කියන එක සම්බන්ධයෙන් අදහසක් ගන්න. ඒ හැසිරීම් වල ඒ ක්වොන්ටම් අංශු වල තියෙන ශක්තිය අපි ඉස්සරහට කතා කරනවා. ශ්‍රූඩින්ගර් මහත්තයා විසින්ම ඉදිරිපත් කරන 1926 වගේ කාල සීමාවකදී මේ wave equation එකක්. ඒ කියන්නේ මේ තරංග ශ්‍රිතය කියන එක පාදක කරගෙන ඒ තරංගමය වශයෙන් හැසිරෙන පද්ධතියක සම්පූර්ණ ශක්තිය ගණනය කරන්න මෙන්න මේ wave equation එක. කියන්නේ තරංග සමීකරණයක් ගොඩනගනවා. මේක සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු. ඔන්න ඕක තමයි මෙන්න මේ අර ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළ එහෙම නැත්නම් නවීන භෞතික විද්‍යාව තුළ අර හිඩස පුරවන්න මේ ශ්‍රූඩින්ගර් මහත්තයා විසින් ඉදිරිපත් කරපු තරංග ශ්‍රිතයේ කතාව. හරි. ඔය විදිහට තමයි මේ අද සාකච්ඡාව අවසන් වෙන්නේ. subscribe කරපු නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරලා set වෙන්න. තවත් මෙන්න මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමුයි කියන බලාපොරොත්තු ඇතුව අදට සමු ගන්නවා. සියලුම දෙනාට ජය වේවා.